මහජනතාව අපහසුතාවයට පත් කරමින් තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට යෙදෙන ක්‍රියාමාර්ග රජයක් ලෙස පිළිකුලින් යුතුව හෙලා දකින බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙවැනිට ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියා. මහජනතාව වෘත්තීය සමිති සමග එකට සිටගන්නේ නැතුව සිදු කරන වෘත්තීය අරගල වලින් කිසිදු ජයග්‍රහණයක් හිමි නොවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ. එමෙන්ම මහජනතාව පීඩාවට පත් කරමින් සිදු කරන වෘත්තීය අරගලවලට තඹ සතේක දෙයක් ලබා නොදෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ. කෙසේ වෙතත් රජයේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කර සිටියා. මේ අතර අද පෙරවරුවේ කෙටි දුම්රිය ගමන් වාර 50ක් වමන ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා. විසඳුම් ලබා තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අසාධාරණ වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. වසර 5න් 5ට ශ්‍රේණි උසස් වීම ලබා දීම ප්‍රමාද කිරීම හා නව බඳවා ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකිරීම යන ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.